වසර දහස් ගණනක් තිස්සේ ඛාදනය වෙමින් නිර්මාණය වුණු ස්වභාවික හුණුගල් වලින් නිර්මාණය වුණු පොකුණක්. අයිබෝන් යාළුවනේ travel with laya කියන අපේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ලස්සන travel video දිගටම බලන්න travel with laya subscribe කරන්න. අයිබෝන් වසර දහස් ගණනක් තිස්සේ ඛාදනය වෙමින් නිර්මාණය වුණු ස්වභාවික හුණුගල් වලින් නිර්මාණය වුණු පොකුණක්. ඔයාලා දැකලා තියෙනවද? එහෙනම් එන්න යන්න. අද අපි යන්නේ අන්නේ හුණුගල් පොකුණ බලන්න. මෙම හුණුගල් පොකුණ නැරඹීම සඳහා බලංගොඩ සිට පැමිණෙන්නේ නම් තංජන්තැන්න පසු කර තව කිලෝමීටර කිහිපයක් කල්තොට දෙසට පැමිණිය යුතු වෙනවා. එහිදී රජවක රක්ෂිතයට ඇතුළු වන මාර්ගය හමුවන අතර මෙම මාර්ගය ඔස්සේ ගමන් කර රක්ෂිතයට ඇතුළු වී ඒ තුළ කිලෝමීටර 1.5 2ක් පමණ ගමන් කිරීමෙන් ඔබට මේ හුණුගල් පොකුණ පිහිටි ස්ථානයට ළඟාවීමට හැකියාව ලැබෙනවා. එන්න මේ වගේ දිය කඩිසි පාරවල් වලින් තමයි හුණුගල් පොකුණ බලන්න අපිට යන්න තියෙන්නේ. කඳු, පල්ලම්, පැණිතලා, දිය කඩිසි ඒ සියල්ලම හරහා ගිහිල්ලා තමයි ඔන්න අද මේ කියන හුණුගල් පොකුණ බලන්න ආවේ. ජලයේ ගලා දෙන ශබ්ද හැර වෙන කිසිම සද්දයක් අපිට මෙහි ඇහෙන්නේ නැති තරම්. ඒ තරම්ම නිෂ්කලංක පරිසරයක්. අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. ස්වභාවික හුණුගල් පොකුණ තියෙන ස්ථානයට අපි දෙන්න කැලේ නැදින් ගොඩාක් දුර ඇවිල්ලා මෙන්න මේ ස්ථානයට ළඟා වුණා. අතිශය සුන්දරයි කැලේ මැදින් එන ගමන. විටකදී පොඩ්ඩක් බයත් හිතුණා තනියෙන් කැලේ මැදින් එනකොට. මොකද අලි ඉන්න වනාන්තරය අලි වැටවල් ගහලා තියෙනවා. ඉතින් අපි මේ ස්ථානයට ආව මේක බලන්න. ඔයාලත් එන්න ඇවිල්ලා සුන්දරත්වය ඉඳගන්න. ඒකම මේ ස්ථානය පිරිසුදු තබා ගන්න වග බලා ගන්න. ඉතින් මෙන්න මේ කැලේ මැදින් ඒක ගොඩක් දුර ආවා වගේම දැන් ආපහු මම හිතන්නේ කිලෝමීටර් 1.5කට වැඩි දුරක් මේ කැලේ ඇතුළෙන්ම එළියට යන්න ඕනි. ඔයත් සබහා දාමට ආදරය කරන කෙනෙක් නම් මේ වීඩියෝව බලගත් වේවි. තවත් මේ වීඩියෝ එකකින් හම්බ වෙන තුරු ඔයාලා සියලු දෙනාටම
ආයිබෝවන්.